ඔයාලා ටික කාලයක් යද්දි තේරෙයි මේ ටියුෂන් එක මොන වගේ එකක්ද කියලා. ඇත්තටම මේක බිස්නස් එකක්. ඒ බිස්නස් එකේ අපි සල්ලි දෙනවා, එයාලා අපිට උගන්වනවා. කුරුණෑගලින් 3500ක් ලියලා කැම්පස් ගන්නේ 600යි. ඒ 600 අතරට එන්න ඔයා සුපිරිම ගේමක් දෙන්න ඕනේ. මේ අවස්ථාව ලබා දුන්නට මම සඳහන් සර්ට ස්තුති කරනවා. මම විරුෂ තීක්ෂණ මලිදේ විද්‍යාලයේ රිසල්ට් එක 3යි. රිසල්ට් එක 1.9යි 5යි 7යි 3යි. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 73. ඔයාලා ටික කාලයක් යද්දි තේරෙයි මේ ටියුෂන් එක මොන වගේ එකක්ද කියලා. ඇත්තටම මේක බිස්නස් එකක්. ඒ බිස්නස් එකේ අපි සල්ලි දෙනවා, එයාලා අපිට උගන්වනවා. ඒ වගේ දෙයක් තමයි ඇත්තටම. දැන් අපි ව්‍යාපාර දන්නවනේ. ඒ වුණාට දැන් සර්ලා අපිට අනිවාර්යෙන් ඒ දෙයට වඩා දෙයක් දෙනවා. අපිට අනිවාර්යෙන් දැන් මගේ රිසල්ට් එකට ප්‍රධාන හේතුවක් සර්. ඒ වගේම දැන් ඔයාලටම මොටිවේට් එකක් තියාගන්න ඕනේ මුලින් ඉඳන් වැඩ කරගෙන යන්න. මුලින් ඉඳන්ම එකම ෆ්ලෝ එකේ වැඩ කරගෙන යන්න. සමහර තැන්වලදී බාධක එනවා, සමහර තැන්වලදී වැටෙනවා. ඒ වගේම ඒ වගේ වැටුණත් අනිවාර්යෙන් නැගිටලා අනිවාර්යෙන් මේ වැට් ටික කරගන්න. මොකද ඔයා වැටෙනවා කියන්නේ තව කෙනෙක් වගේ තැනට එනවා. දැන් කුරුණෑගලින් 3500ක් ලියලා කැම්පස් ගන්නේ 600යි. ඒ 600 අතරට එන්න ඔයා සුපිරිම ගේමක් දෙන්න ඕනේ. දැන් මම මලියදේවේ ඒ තුනේම 4යි තියෙන්නේ මලියදේවේ කොමර්ස් සෙක්ෂන් එකට. හිතන්න වයම් පළාතේ ප්‍රධාන මිස්කෝල් එක ඒ තුනේම 4යි තියෙන්නේ කියලා. එතකොට ඒ එක්කෙනෙක් මම. ඒ අතරට එන්න මම සෑහෙන්න වැඩ කරා, මුලින් ඉඳන් නොසෑහෙන්න වැඩ කරා. සමහර දවස් තියෙනවා දවස් ගණන් ඒ කියන්නේ නිදාගෙන නැතුව වැඩ කරපු දවස් තියෙනවා. මායි මගේ යාළුවයි සර් අපිට නයිට් ක්ලාස් දාලා එහෙම වැඩ කරලා තියෙනවා. ඒ වගේ කැපවීමකින් වැඩ කරපු ඉඳ තමයි මේ රිසල්ට් එක තියෙන්නේ. එතකොට ඔයාලට කියන්න ඕනේ මේ වගේ මුලින් ඉඳන්ම කැපවීමකින් වැඩ කරගෙන යන්න. ප්‍රධානික විෂයට ආදරය කරන්න, ගුරුවරයාට ගෞරව කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට සබ්ජෙක්ට් එක පිළිගන්නවා. ඔයාලා මුලින් ඉඳන්ම සම්බන්ධතාවය පටන් ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔක නෙගටිව් විදිහට බලපානවා වගේ රිසල්ට් එකට. ඒක 100% ෂුවර්. ඒ වගේම ඔයාලගේ ෆෝන් එක භාවිතා කරන එක අඩු කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද ෆෝන් එකක් දැන් අපි හැමෝටම ෆෝන් එක කියන්නේ අපේම තව ජීවිතේ කොටසක් වගේ. ෆෝන් එක අනිවාර්යෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් බටන් ෆෝන් එකක් වගේ පාවිච්චි කරන්න. අවසාන කාලේ හරි කමන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔයගේ රිසල්ට් එකට පොසිටිව් දෙයක් ඇති කරයි. ඒ වගේම යාළුවෝ තෝරගත්තී අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. මොකද එකට වල බහින එකෙක් සෙට් වුණොත් ඔවත් ඉවරයි, එයත් ඉවරයි, කොහොමත් වලටම තමයි යන්නේ. මගේ යාළුවා මතක් කරන්න ඕනේ මට හම්බෙච්ච හොඳම යාළුවෙක් ලක්ෂද කියලා. එයාගේ ඒකයි B2ක් තියෙනවා. ඒ වගේ මොවල දැන් දන්නවා පිරිමි ළමයි නම් කුරුණෑගල කියන්නේ ඕනම දෙයකට මරණස්ථානයක්. ඔයාලට වෙන ගම්වලින් ඇවිල්ලා මෙතන විනාශ වෙන්න ඕන තරම් chances තියෙනවා. දන්නවනේ කුරුණෑගල. ඒ වගේ ඒවට අහු වෙන්න යන්න එපා. මොකද ගම්වලින් ආව ගොඩක් ළමයි ඒ දේ කරගන්නවා. මෙහි කොල්ලොත් ඔය ගම්වලින් ආව කෙල්ල මොකක් හරි කරගත්තම ඔයාට අවසානයේ පොල්ල දිහට යනවා. මේ ඒවත් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට තමන්ට නිතර අමතක වෙන විෂය කරුණු තියෙනවා නම් බිත්ති වල ගහගන්න, තමන් වැඩ කරන දේ ගහගන්න. ඒ වගේම අර දැන් ඔයාලට ප්‍රශ්නයකදී දවසට පැය කීයක් වැඩ කරන්න ඕනේද? කොහොමද වැඩ කරන්නේ? මේ වගේ දේවල්. ඇත්තටම වැඩ කරන වෙලාව හැමෝම කියනවා වගේ අදාළ නෑ. ඔයාගේ වැඩ කරන වෙලාව තුල හරියට වැඩ කරන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඔයාලට එක මොහොතක් එයි විභාග ලඟ වෙලා මට මේක අතාරින්න හිතන මේ ප්‍රෙෂර් එක දරා ගන්න බෑ. මොකද්ද මම මේ කරන්නේ? මම ඉගෙන ගත්ත යාළුවෝ ට්‍රිප් යනවා. එයාලා ආතල් ගන්න මම මොනවද මේ කරන්නේ කියලා. අන්න ඒ මොහොත තදින් අල්ලගෙන අනිවාර්යෙන් ඒක කරගෙන යන්න. මොකද ඒ පොයින්ට් එක මටත් ආවා. මමත් හිතුවා මම මොනවද මේ කරන්නේ? මගේ යාළුවෝ හැමදාම ආතල් ගන්නවා. මොකද්ද මේ කර්මය කියලා නිදි මරාගෙන අපි වැඩ කරනවා. අනිවාර්යෙන් දැන් මට ඒකේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. මම අද ගොඩක් සතුටින් ඉන්නේ. එතකොට මගේ රිසල්ට් එකට අම්මටයි තාත්තටයි මාරම සතුටුයි. අම්මා පෙරේදත් මට කියනවා මම කැම්පස් තියුණ එක අම්මට හීනයක් වගේ කියලා. ඒ කියන්නේ අම්මටයි තාත්තටයි ඒ සතුට ඔයාලට වෙන ජීවිතේ කිසිම දවසක දෙන්න බෑ. මම අවසානයේ සර්ට ස්තුති කරනවා මට මේ රිසල්ට් එක ලබා ගන්න උදව් කරාට.